ආයු බොහෝ වේවා. සුබ මධ්‍යහනයක්. අපි හිතුවා මේ යුද්ධය ඉවර කරයි කියලා. සාම සාකච්ඡාව නායකයා නෝබල් ප්‍රයිස් ඕනේ මට මම තමයි මේ ලෝකේම මේ ඉස්රේල් පලස්තීන යුද්ධේ හැම යුද්ධයක්ම ඉවර කරේ කියලා කියපු නායකයා අද ලෝකේම කලබලයට පත් කරලා තියෙනවා. එකක්. අනිත් එක තමයි මෙන්න මේ කොයිට ඛබාස් නිවුස් එකේ ආපු ප්‍රවෘත්තිය හමුදාව යලිත් හමුදා කණ්ඩායමක් මෙද පෙරදිග රටට. ඉතින් මෙතනදී පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මෙයාලා යුද්ධේ නවත්තන්න නෙමෙයි මේ දවස් 14ක් කාලය ගත්තේ තවත් එයාලගේ පැත්ත ශක්තිමත් කිරීමට. ඉතින් මේ දවස්වල දකින්න සමහර අය වෙලා එක එක කමෙන්ට් ලියලා යනවා. ඉතින් මම විශේෂයෙන්ම කියන්නේ මම ඇමරිකාවේ පැත්තත් නැහැ, ඉරානයේ පැත්තත් නැහැ, කාගේ පැත්තත් නැහැ. අපි මිනිසුන්ගේ පැත්ත, අහිංසක ජනතාවගේ පැත්ත විතරයි. අද අසරණ වෙලා ඉන්නේ අපේම ශ්‍රී ලාංකිකයෝ සහ අනිත් රටවල් වල සේවක සේවිකාවන් මේ බෙද පෙරදිග රටවල කෝටි ගණනාවක මිනිස්සු සහ මේ රටවල අපිට රැකියා දීපු මිනිස්සු. අනිත් එක අපි අපේ ආර්ථික ගොඩ ගන්න මේ රටවල් වල ඇවිල්ලා සේවය කරලා අදටත් අපේ තත්ත්වය අපේ දියුණුව අපි අද ගොඩනගලා තියෙනවා නම් අදට මේ රටවල් වල අපි සේවය කරපු නිසා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ මෙද පෙරදිග රටවල් වල තත්ත්වය දැන් බලද්දි පැහැදිලිව පේනවා මෙයාලා මේ රටවල් තියාගෙන එයාලා මේ අර එදා කිව්වා වගේ කැරම් බෝඩ් එක තියෙනවනේ කැරම් බෝඩ් එකේ තියෙන මේන් ඩිස්ක් එක වගේ මෙයාලව තියාගෙන වටේම ගහනවා ගෝල් දානවා. ඔයාලා දන්නවද මෙන්න මේ ට්‍රම්පට් දාපු ටිවිට් එකක් කවදද දාලා තියෙන්නේ මේක ඊයේ රාත්‍රියේ සාකච්ඡාවට එයාලා ඇතුළත් වෙන විට ඊයේ දිනේදී එයාලා සාකච්ඡාවට සාම සාකච්ඡාවට යලිත් ඇතුළත් වෙනවනේ. ඒ ඇතුළත් වෙන මොහොත මෙයා ඇවිල්ලා ට්වීට් එකක් දානවා. මෙයා කියනවා විශේෂයෙන්ම පළවෙනිම කියනවා the fake news media has lost total credibility. ව්‍යාජ තොරතුරු පළ කරන සියලුම සමාජ මාධ්‍ය දැන් එයාලගේ පරදීමට සූදානම්. අපි ඉරාන් සමග සාම සාකච්ඡාවක් පැවැත්වුවත් නමුත් එයාලත් එක්ක එයාලා අපිත් එක්ක ඇප්පෙන්ඩ කිසි දෙයක් එයාලා ගාව නැහැ. මෙන්න මෙතන එයා කොටස් කරලා කියනවා එයාලාට ඇන්ටි එයාර්ක්‍රාෆ්ට් එක නැහැ. එයාලගේ රේඩාර් සිස්ටම් එක නැහැ. එයාලගේ ෆැක්ටරිස් කියන්නේ ඒවා අවි ආයුධ මේව කරන නිෂ්පාදනය කරන ගබඩා මොනවත් නැහැ. සමාගම් නැහැ. එයාලගේ නායකයෝ නැහැ. මම අල්ලාට ස්තුතිවන්ත වෙනවා. ඔය නායකයෝ ටිකත් එයා ළඟ ගත්තට කියලා උතන ඒකත් සඳහන් කරලා. හරිද? අල්ලාට ස්තුති කරනවලු ට්‍රම්ප්. එයා මේ ඉරානයේ නායකයා ටික අල්ල ළඟ ගෙන්නු ගත්ත එකට. එකක්. අනිත් එක කියනවා අපි තාමත් සූදානමින් ඉන්නේ. අපි ස්ට්‍රයිට් ඔෆ් හොර්මස් එක ආරක්ෂා කිරීමට විවිධ රටවල් වලත් එක්ක සාකච්ඡා කරා. ආරාධනා කරා. ඉන්ක්ලූඩින් විවිධ රටවල් කියලා ඉන්ක්ලූඩින් කියලා මේ ඇතුළත් වෙනවා චීනා, ජපාන්, සවුත් කොරියා, ෆ්‍රාන්ස්, ජර්මනි. මෙන්න මේ වැනි රටවල් එක්කත් අපි සාකච්ඡා කරා. එන්න අපිත් එක්ක එකතු වෙලා අපි මේ වැඩේ කරමු කියලා. නමුත් එයාලා කවුරුත් ආවේ නැහැ. දැන් අපි ගාව තියෙනවා we have sweet oil and sweet gas. කියන්නේ නිකන් අර පැණිරහට රසට තියෙනවා. අපි ගාව තෙල් තියෙනවා, අපි ගාව ගෑස් තියෙනවා. දැන් empty tankers, empty oil carrying ships from many nations all heading to the United States of America. ඒ කියන්නේ වෙන රටවල් එන මෙද පැදික රටවල් වැඩිපුරම දැන් සාමාන්‍ය මේ දැන් ආසියානු රටවල් ඉතින් තවත් රටවල් මේ රටේ මිලදී ගත්ත රටවල් තෙල් ගත්ත රටවල් ඔක්කොම දැන් ඇමරිකාව පැත්තට යාළගේ ඊස් නැව එවනවලු. ඊස් නැව් ඔක්කොම තෙල් පටවණ්ඩයි ගෑස් පටවණ්ඩයි එයාලගේ පැත්තට දැන් යනවලු.
එයාලා ගාව තියෙනවලු sweet oil and gas. දැන් මෙතනදී එක දෙයක් හොඳට මතක තියාගන්න. එක පැත්තෙන් මේක ජනාධිපති වුණාට අනිත් පැත්තෙන් මේක ලොකුම ව්‍යාපාරිකයෙක්නේ. දැන් මෙයා දැන් විශේෂයෙන්ම මෙතන මෙයාගේ ව්‍යාපාර යුක්තිය මෙතන පෙන්වා දුන්නා. මොකද දැන් මෙතන ඉරානය මට්ටු කරලා මේ යුද්ධය තවත් ඉස්සරහටත් එක දිගට පවත්වාගෙන ගියා නම් ස්ට්‍රයිට් ඔෆ් හොර්මුස් දැන් මට තව ප්‍රවෘත්තියක් මම දැක්කා. ඉතින් ඒක කන්ෆර්මේෂන් නැති නිසා ඔයාලට මම දෙන්න නැත්තේ. now two oil ship super tanker crossing the Strait of Hormuz make sudden U-turn after US-Iran talks collapse. ඉරාන් සහ ඇමරිකාව සමග තිබුණු සාකච්ඡාව හරි ගියේ නැති නිසා මෙම නැවත හරහා යනවලු. ඇතුළට එන්න නැතුව බය වෙලා එළියට පිටත යනවලු. ඉතින් මේක සඳහන් කරලා තිබුණා. ඉතින් මෙන්න මෙතන මේක මේ ස්ට්‍රයිට් ඔෆ් හොර්මුස් එක මෙයා පාලනයට ගත්තොත් මේ විදිහට යුද්ධමය තත්ත්වයත් එක්කම පවත්වාගෙන ගියොත් මොකද්ද වෙන්නේ? අන්තිමට දැන් මෙයාගේ බලාපොරොත්තුව තමයි සම්පූර්ණයෙන්ම ඉෂ්ට වෙන්නේ. මොකද සම්පූර්ණයෙන්ම හැම නැවක්ම යනවා ඇමරිකාව පැත්ත. දැන් එයාලගේ තෙල් ටික ගන්න. දැන් ළඟදි මම දැක්කා මේ රුසියානු ජනපති මෙයා ඉන්නවනේ වොල්ඩිමර් පුටින් මේ ඔෆර් එකක් දෙනවා. ස්පෙෂල් ඔෆර් for special discount now our gas and oil. එහෙම කියලා ප්‍රකාශයක්. කියන්නේ හැම රටවල්වලම මෙන්න මේ අවස්ථාව පාවිච්චි කරලා තමන්ගේ ව්‍යාපාරය ගොඩනගන්න උත්සාහ කරනවා. ගොඩනගන්න උත්සාහ කරන මේ අතර දැන් ඇමරිකාව උත්සාහ කරනවා සම්පූර්ණයෙන්ම එයාලගේ පැත්තට. now සම්පූර්ණ ගෑස් අනිත් එක කනිජ තෙල් ඔක්කොම එක්ස්පෝර්ට් කරනවා වෙන රටවල් වලට ඇමරිකාව ඉඳලා. earning super, profit super, ඔක්කොම completely perfectly super කියලා කියන තරමට ඔක්කොම වැඩේ අති විශේෂයෙන්ම සාර්ථකයි කියන තරමට පත් කරනවා දැන් ජනපති. ඉතින් දැන් ඒක තමයි යාළගේ කතාව. දැන් එයාලා විශේෂයෙන්ම මේක සඳහන් කරන්නේ යාළගේ ජාතිකයන්ට. ඇමරිකානුවන් දැන් ගොඩක් අය කලබල වෙලානේ. දැන් එයාලට කියනවා දැන් අපේ තෙල් විකුණන්න වැඩිපුර තෙල් විකුණනවා, ගෑස් විකුණනවා. එතකොට ලාභය එන්නේ අපිටනේ. අපේ රටට තමයි පාට ලාභයක් එන්න යන්නේ. කලබල වෙන්න එපා. ඔයාලා පාඩුවේ ඉන්න කියන තරමට ඔන්න කිව්වේ නෑ වගේ ඔන්න ඔහොම. ගැහුවත් එක්ක තට්ටුවක් දැම්මා වගේ වැඩේ. ඉතින් මෙන්න මේක තමයි කරගෙන යන්නේ. මෙයාට ඕනේ මේ තත්ත්වය තවත් ස්ථීර වෙන්න. ඒ නිසා තමයි අදටත් මේ කින්ඩි ගහ ඉන්නේ රණයක් එක්ක. ඉතින් අපි ඉදිරියේදී බලමු බලාපොරොත්තු වෙමු මේ හැමදාම සාමය උදා වෙන්න ඕන කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. බලමු ඉදිරි පැය කිහිපයක් තුළත හෝ නැත්නම් හෙට අනිද්දා වෙනකොට හෝ මොනවද වෙන්නේ කියලා. නමුත් සාම සාකච්ඡාව කිසිදු ප්‍රතිඵලයක් නැතුව තමයි අවසන් වුණේ කියලා උප ජනපති ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ එහෙට ගිහිල්ලත් ප්‍රකාශ කරලා තියෙනවා. බලමු මෙන්න ඉදිරියේදී අපි පාලනය කරන දෙවියන් වහන්සේටම බාර දෙමු. හැම ලෝකවාසීන්ම සාමයෙන් ජීවත් වෙන්න උදා වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරමු. ඉදිරියට වෙන දේවල් බලාපොරොත්තු වෙමු මොකද්ද කියලා බලාගෙන ඉමු. එහෙනම් සියලු දෙනාටම දෙවි පිහිටයි. පුළුවන් තරම් ප්‍රාර්ථනා කරමු හැමෝම පරිස්සමෙන් ඉන්න.